ඔයා බූරුවෙක් නම් බය වෙන්න එපා. ඒ රටේ ඔටුව හිටියා. ඔටුවෙක් පිට ගියා නම් ජේසුට කොච්චර ගෞරවයක්ද? ඒ රටේ අස්සෙක් පිට අරගෙන යන්න තිබුණා. අස්සෙක් පිට ගියා නම් කොච්චර ගෞරවයක්ද? ඔයා හිතයි ඔයාගේ ළඟ ඉන්න උනුත් කියයි. අපෝ ඔයා නෑ ඔකට අස්සෙක් හරියන්නේ. ඔයා පිස්සු දහලෝ. ඔයාගේ අම්මා තාත්තත් කියයි. husband and wife කියයි. ජේසු කියන්නේ බූරුවෙක්ගේ හඬ පාවිච්චි කරා මුළු රටක් ආందోලනය වෙන්න ජේසුස් වහන්සේ භාවිතා කරගත්තා. උන්වහන්සේ වෙත අවධානය ගේන්න. ඉතින් ඉඩ අරින්න ඔයාගේ ජීවිතේ. ආමෙන්. ඒ හඬට දෙන්න බය වෙන්න එපා. පුරුදු පුහුණු නැති කතා කරන්න දන්නේ නැති අදක්ෂ කෙනෙක් කියලා ජේසු දන්නවා. ඒ නිසා උන්වහන්සේගේ සැලසුම් දිව්‍යමයයි. දක්ෂ පවුල් වගේ කතිකය පාවිච්චි කරා. අදක්ෂ කතා කරන්න බැරි පේදුරු වගේ මාළුකාරයොත් පාවිච්චි කරා. ආත්මනාසය ආවම දෙන්නගේම දක්ෂතාවය එක තැනක හිටගත්තා. දක්ෂතාවය එක තැනක හිටගත්තා. ඒ දක්ෂතාවය පල්ලහැට වැටලා දෙන්නගේම ආත්මය සමසමව සේවය කරන්න ගත්තා. ඒ නිසා ඔයා කවුද කියන එක හිතන්න එපා. ජේසුට ආවෝනේ නම් ඔයා ලෙහෙලා ඉඩ දෙන්න ඔබ වහන්සේට ඕන විදිහට මාව පාවිච්චි කරා. ජේසු ගතේ බූරුවෙක් වෙනවා කියලා කියන්නේ ස්වර්ගයේ මහා විශිෂ්ට මිනිසෙක් වෙනවා කියන එකයි. තේරෙනවද මං කියන එකනේ? යකාගේ අතේ සිංහෙක් වුණත් වැඩක් නැහැ. යකාගේ අතේ සිංහෙක් වුණත් වැඩක් නැහැ. ජේසුගේ අතේ බූරුවෙක් වුණොත් ස්වර්ගයේ ඔයා විශිෂ්ටෙක්. ඒ නිසා සිත හදාගන්න අපි ඉන්නේ ඉරිදා දවසේ. ඉරිදා දහවල් වෙනකොට උදේ වෙනකොට කතන්දරේ ඉවරයි. ඊට පස්සේ එනවා ඊළඟ කතාව ඊළඟ වෙලාව. මැදි උදය උදෑසන 10ත් දහවල් 12ත් අතර ශුද්ධ මතේවු 21 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 11 වෙනි පදය දක්වා මෙසේ වූයේ බලව නුඹේ රජ කොටලුවක පිටද කොටලුවෙකුගේ පැටවා වූ වස්සෙකු පිටද නැගී මොලොක් ගුණයෙන් යුක්තව නුඹ වෙතට එනසේකයි සියොන්ගේ දුවට කියන්නේයි අනාගත වක්තෘ කරුණ කොටගෙන කියන ලද කාරණාව සම්පූර්ණ වෙන පිණිසය. ගෝලයෝ ගොස් යේසුස් වහන්සේ නියම කළ ලෙස කර කොටලු දෙනත් පැටියත් ගෙනවුත් තමුන්ගේ වස්ත්‍ර උන් පිට එළුවෝය. උන්වහන්සේ ඒ පිට හිඳගත්සේක. සමූහයාගෙන් වැඩි දෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුලෝය. තවත් සමහරු ගස්වලින් අතු කපා මග අතුලෝය. පෙර පසුව ගිය සමූහයෝ දාවිද්ගේ පුත්‍රයාට හෝසන්නාය කියා ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ කියාත් ඊතා උසස් තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය. උන්වහන්සේ යෙරුසලමට ඇතුල් වූ කල මුළු නුවර කැළඹි මේ කවුදැයි කීවෝය. සමූහයෝද මුන්වහන්සේ ගලිලේ නාසරෙත් නුවර අනාගත වක්තෘ යේසුස් වහන්සේයයි කීවෝය. ශුද්ධ වූ මාර්ක් 11 වෙනි පරිච්ඡේදයේ 4 සිට 10 දක්වා. ඔහු ගොස් දොර ළඟ පිටත මාවත අසල බැඳ සිටි කොටලු වස්සෙකු දැක ඌ ලිහිවෝය. එහි සිටියවුන්ගෙන් සමහරෙක් කතා කොට කොටලු වස්සා ලියන්නේ මක් නිසාදයි ඔවුන්ගේ ඇසුවෝය. යේසුස් වහන්සේ කී ලෙසම ඔහු ඔවුන්ට කීවෝය. එවිට ඔහු ඔවුන්ට යන්ට හැරියෝය. ඔහු කොටලු වස්සා යේසුස් වහන්සේ ළඟට ගෙනවිත් තමුන්ගේ වස්ත්‍ර ඌ පිට ලූවෝය. උන්වහන්සේ ඌ පිට හිඳගස්සේක. එවිට බොහෝ දෙනෙක් තමුන්ගේ වස්ත්‍රද තවත් අය කෙත්වලින් කපාගත් අතුද මග අතුලෝය. පෙරටුවෙන්ද පස්සෙන්ද ගියාය හෝසන්නා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේය කියාත් පැමිණෙන්නා වූ අපේ පිය වූ දාවිද්ගේ රාජ්‍යය ආශිර්වාද ලද්දේය කියාත් ඊතා උසස් තැන්හි හෝසන්නාය කියාත් මොර ගැසුවෝය. ශුද්ධ ලූක් 19 වෙනි පරිච්ඡේදයේ 35 සිට 38 වෙනි පදය දක්වා ඔහු කොටලු පැටවා උන්වහන්සේ ළඟට ගෙනවිත් තමුන්ගේ වස්ත්‍ර ඌ පිට අතුරා යේසුස් වහන්සේ ඒ පිට හිඳවෝය. උන්වහන්සේ යද්දී ඔහු තමුන්ගේ වස්ත්‍ර මග අතුලෝය. උන්වහන්සේ ඔලිව කන්දේ බැස්ම ළඟට පැමිණි කලෙහි මුළු ගෝල සමූහයා ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටත් පටන්ගෙන ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන්නා වූ රජ ස්වාමින් වහන්සේගේ ස්වර්ගයේහි සමාදානයේද ඊතා උසස් තැන්හි මහිමයද වේවායයි කීවෝය. ශුද්ධ යොහාන් 12 වෙනි පරිච්ඡේදයේ 14 සිට 19 දක්වා. සියොන් දියණියනි බය නොවව බලව නුඹේ රජ කොටලු පැටවෙකු
පිට නැගී එනසේකයි ලියා තිබෙන හැටියට යේසුස් වහන්සේ කොටලුතරයෙකු ලැබ ඌ පිට හිඳගස්සේක. උන්වහන්සේගේ ගෝලයෝ ඒ කාරණා පළමුවෙන් තේරුම් නොගත්තෝය. නමුත් යේසුස් වහන්සේ මහිමයට පැමිණි කල උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවද ඔවුන් උන්වහන්සේට එසේ කළ බවද ඔවුහු සිහි කළෝය. එබැවින් උන්වහන්සේ ලාසරොස් සොහොන්ගෙයින් පිටතට කැඳවා මලවුන්ගෙන් නැගිට වූ කල උන්වහන්සේ සමග සිටියා වූ සමූහයා සාක්ෂි දරුවෝය. මේ ලකුණ උන්වහන්සේ දැක්වූ සේකයි සමූහයාට ආරංචි වූ බැවින් ඔහු උන්වහන්සේගේ පෙරමගට ගියෝය. එයින් පරිසිවරු ඔවුනොවුන් කතා කරමින් නුබලාට කිසි ජයක් නැති හැටි බලන්ඩ අන්න ලෝකයා ඔහු පස්සේ ගියෝයයි කීවෝය. වන්ඩෆුල්. දැන් මම පැහැදිලි කරපු ඔක්කොම ටික ඔය කියපු ටිකේ තියෙනවා. හරිද? දැක්කන ඔලිව කන්දේ බැස්ම ගාවට එනකොට සිටියේ ඇතුළට එනකොට ගෝලයෝ ටික කෑ ගහන්න ගත්තා ඉස්සල්ලාම. මෙන්න අපේ රජ මෙන්න මෙයා කියලා. දැන් අන්තිම ටිකේ මේකේ හරි ලස්සනට කියනවා ලාසරුස්ව සිම්බොලිකලි ඒගොල්ලන් සලකුණු වශයෙන් අයිති කරන් හිටියා නම් මේ වෙනකන් මේ කතාවේදී කියනවා මේ ලකුණු උන්වහන්සේ දැක්වූසේකයි සමීරට ආරංචි බැවින් ඔහු උන්වහන්සේගේ පෙරමගට ගියේ. මොනවාද ලකුණ? 17. එබැවින් උන්වහන්සේ ලාසරුස් සොහොන්ගෙන් පිටතට කැඳවා මලවුන්ගෙන් නැගිටු කල උන්වහන්සේ සමග සිටියා වූ සමූහයා සාක්ෂි දරුවෝය. ලාසරුස් මලවුන්ගෙන් නැගිට්ටාම මිනිස්සු ඔක්කොම කිව්වේ ලාසරුස් මෙයාව තමයි නැගිට්ටුවේ කියලා. ජේසු බූරුවගේ පිටාවට පස්සේ ඒ ලකුණ පෙන්වුවාට පස්සේ මිනිස්සු ඔක්කොම ලාසරුස් සමතක කරලා රජ මෙන්න රජ මෙයා තමයි රජ කියන්න ගත්තා. පැහැදිලි නේද? ජේසුස් වහන්සේගේ මාස්ටර් ප්ලෑන් එක ඉරිදා දවල් වෙනකොට ජොබ් ඩන්. 10 11 වෙනකොට කතාව හරි. ඊට පස්සේ ළමයි ඊළඟ සිදුවීම. දහවල් කාලය මාක් 11:11. ඔන්න දහවල් 12ට දැන්. හරි? උදේ ඉරිදා උදේ මේ වෙනකම් වෙච්ච සිදුවීම මේ බූරු පැටිය වරගෙන ඇවිල්ලා මහා විප්ලවයක් කරා. සියල්ල සාර්ථක වුණා. දැන් ඔන්න ඉරිදම දහවල් 12ට විතර. මාක් 11:11. උන්වහන්සේද යෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුල්ව අවට සියල්ල බලා සවස් වී තිබුණු බැවින් 12 දෙනා සමග බෙතානියට පිටත්ව ගියසේක. ඊට පස්සේ තව තියෙනවා දෙකට බයිබල් වල. ලූක් 19:41 සිට 44 වෙනි පදය දක්වා උන්වහන්සේ ලං වී නුවර දැක ඒ ගැන හඬමින් අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත. එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ. නුඹ විමසා බලන කාලය නුඹ නොදැන සිටින බැවින් නුඹේ සතුරන් විසින් නුඹ වටේට පස්වැටියක් නගා නුඹ වටකොට සීලු දිසාවෙන්ම නුඹ කොටු කරගෙන නුඹ සහ නුඹ තුල සිටින නුඹේ දරුවන්ද පොළවේ ගසා නුඹ තුලේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේ යයි කීසේක. කාටද ජේසු මේක කිව්වේ? ඉතිකත් කියන සෙන ඉතුරු පදේ. තව එකක් තියෙනව නේද? එච්චරද ලෝක එකයි මාක් එක විතර තියෙන්නේ. ආඩන්. දැන් කාටද මේක කිව්වා කියන්නේ? යේසුස් වහන්සේ බූරුවගේ පිටේ නැගලා යෙරුසලමට ඇතුල් වෙනකොට යේසුස් වහන්සේ උන්වහන්සේ ලං වී නුවර දැක ඒ ගැන හඬමින් අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත. යේසු යෙරුසලමට එනකොට ඉරිදා දවල් වෙද්දී යෙරුසලම මාර මංගල්‍ය සිරියෙන් පිරලානේ ළමයි. හැම තැනම මිනිස්සු මංගල්‍ය අසිරිය හැම තැනම. යේසුස් වහන්සේ යෙරුසලමට ලං වෙනකොට උන්වහන්සේ කියන්නේ නුඹට අදවත් නුඹේ සමාදානයට අයිති කාරණා දකින්න තිබුණා නම්. හරි? එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ. නුඹ විමසා බලන කල හරි? කාලය ඔබ නොදැන සිටි බැවින් ඔබේ සතුරන් විසින් ඔබ වටේට පස්වැටියක් නග ඔබ වටකොට සියලු දිසාවෙන් ඔබ කොටු කරගෙන විනාශයට අරගෙන යන්න තියෙන සියලු දිසාවෙන්ම කොටු කරගන්නවලු. නුඹ සහ නුඹ තුල සිටින නුඹේ දරුවන්ද පොළවේ ගසා නුඹ තුලේ ගලක් පිට ගලක් තිබෙන නාරින දවස් පැමිණෙන්නේ යයි කීසේක. කාටද කිව්වේ ජේසු? ජේසුටම කියාගත්තා. මේ ටික ඉරිදා දවල් ඔය හැසිරීම උන්වහන්සේ නුවර ඇතුළට එනකොට මාර්ගයෙන් ඇතුළට ඇවිල්ලා යෙරුසලමට ලං වෙනකොට යෙරුසලම දේමාලිගාව වටේ තියෙන තාප්පයට ලසලා ලං වෙනකොට ජේසු තුල කියා ගන්නවා
අහෝ යෙරුසලම අදවත් උඹට යහපත කරන්න ආපු මාව උඹලා අඳුනගත්තා නම් ඒ යහපත අඳුනගන්න බැරි තරමට උඹලගේ ඇස් අන්ධ වෙලා මට පේනවා මේ මහලිගාව මේ ගල්වලින් තේජසින් මිනිස්සු සතුටින් ඉන්න පිරලා තියෙන මේ ස්ථානය මට පේනවා නොබෝ දිනක ළඟදි දවසක ගලක් පිට ගලක් නැති වෙන්න කඩලා මේක උඹලගේ දරුවන්ව උස්සලා පොළවේ ගහලා මරලා දාලා සතුරු උඹලව වට කරන හැටි මට පේනවා. එක තාත්තෙකුගේ ආදරෙන් ප්‍රේමයෙන් සැලසුම් කරලා හදපු නුවරක් ගැන නගරයක් ගැන තියෙන විලාපය. නැත්තම් රජෙකුගේ සැබෑ යෙරුසලමේ දේමාලිගාවේ රජ නෙමේ ඉන්නේ දැන් මේ වෙලාවේ. දන්නවා දේමාලිගාව හදන්න මේක මේ විදිහට දාවිත් එක්ක සැලසුම් කරලා කතා බහ කරලා මේක මේ විදිහට කැටයන් දාන්න මේ විදිහට කැටයන් දාන්න ඒකට මේ අයව ගේන්න ඒකට මේ ගස් කොට පාවිච්චි කරන්න. එහෙම ලස්සන වැඩක නිර්මාණයක් ලෝකේ කොහෙවත් තිබුණට වඩා ඒක තමයිලු තැන දෙවියන් වහන්සේගේ මහිමේ ඉහළම තිබිච්ච තැන. එහෙමයි කියන්නේ ගණන්කාරය පොතේ. එතකොට මේ මහිමය මේ ගෞරවය මේ උසස්කම තිබිච්ච දේවමාලිගාව. එහි ඉන්න මිනිස්සු එහි වැසියෝ ඒක හදන්න ඉන්ස්ට්‍රක්ෂන් එක දුන්නේ ඒක ප්‍රේමයෙන් සතුටින් හදද්දි ඒක තුල ජීවමානව මහිමේ වලාකුලකින් ඇවිල්ලා වැඩ වාසය කළ මතක වෙනද අපි ඒක කියවලා තියෙනවා ඒ බයිබලයේ ඒ කොටස. හරි ඒ මහිමෙන් තේජසින් ඇවිල්ලා උන්වහන්සේ වාසය කරපු මේ මාලිගාව ඒකේ අයිතිකාරයා ඉරිද දහවල් 12 වෙද්දී එතනට ඇවිල්ලා ඉන්නවා. අහෝ මේ නුවර මේ මාලිගාවට අදවත් එහි යහපත එළිදරව් වුණා නම් එතුමාගේ සිත වේදනාවෙන් පිරීලා මේ එතුමා බලලා මැෂර්මන්ට් එක දීලා මේ ගල මේ විදිහට හදන්න කියපු නගරය ජෙරුසලම යෙහුෂලම් සමාදානයේ නුවර සමාදානයේ කුමාරයා පේනවා දැනෙනවා එන්න යනවා ලොකු අසමාදානයක්. සමහරවල් සමාදානය අපි පළවෙනි වතාවේ බාරගත්තේ නැත්නම් ඕක තමයි යථාර්ථය. ඔබ කී දෙනෙක් දිහා බලලා ජේසුස් අද මෙහෙම හිතනවද දන්නේ නැහැ. අහෝ ඇයි උඹ ඕක මේ විදිහට මේ වේදනාව විඳින්න යන්නේ? ඇයි උඹට මම කතා කරන හඬ ඇහෙන්නේ නැත්තේ? ඇයි උඹ මගේ හඬට සෙන්සිටිව් නැත්තේ ප්‍රතිචාර දක්වන්නේ නොදක්වන්නේ ඇයි? යක්ෂයා උඹ විපතට විනාශයට පත් කරන්න යනවා. බෝ නැති කරන්න යනවා. මං උඹට කතා කරමින් ඉන්නේ. උඹට වචනයෙන් කතා කරමින් ඉන්නේ. දේශනා වලින් කතා කරමින් ඉන්නේ. උඹ ගොඩනගමින් ඉන්නේ. උඹට මඟ පෙන්වමින් ඉන්නේ. අහෝ උඹට මාව නොදැනෙන හැටි. සමහර විට මේ සුද්ධාත්මයන් වහන්සේ මේ වෙලාවේ මේ දහවල මේ සන්ධ්‍යාවේ ඔබ ගැන මෙහෙම හිතනවා ඇති. ඔබගේ ජීවිතයේ සතුටෙන් ප්‍රීතියෙන් ඔබගේ වැඩ සියල්ල කරගෙන හැම දෙයක්ම සමාදානෙන් සියල්ල ඕකේ හැම දෙයක්ම සතුටුයි හැම දෙයක්ම නියමට යනවා කියලා ඔබට හැංගිලා ඇති යෙරුසලම එදා නගරේ හිටපු මිනිස්සුන්ට වගේ. ඔක්කොමල සතුටින් එදා. ඔක්කොමල ප්‍රීතියෙන්. ඒගොල්ලන්ට සතුටුයි. මංගල්‍ය ඒගොල්ලන්ගේ. හැමෝම බලාපොරොත්තු වෙලා ඉන්න සතුට. රජා සලකුණක් රජෙකුත් ඇවිල්ලා ඉන්නවා. තවත් ප්‍රීතිමත්. හැබැයි යේසු කියනවා මේ ප්‍රීතිය නෙවෙයි උඹලට ලැබෙන්න යුතු එක දෙවියන් වහන්සේගෙන්. උඹලා මේ ප්‍රීතියට රැවටිලා ඉන්නවා. උඹලා විනාශ වෙලා යනවා විපතක් ඇවිල්ලා. සුද්ධාත්මයන් වහන්සේ පුද්ගලික ඔයා ගැන එහෙම හැඟීමක ඉන්නවද දන්නේ නැහැ මේ සන්ධ්‍යාවේ. හිතලා බලන්න, කල්පනා කරලා බලන්න ඔයාගේ පැත්තෙන්. ඉන්න සමහර විට ඉන්න తాවකාලික සතුට සැනසීම ප්‍රීතිය ඇතුලේ උන්වහන්සේ දෙන්න හදන සමාදාන සතුට ප්‍රීතිය ඒක නෙවෙයි වෙන්න පුළුවන්. යන්න එතුමා ගාවට දන ගන්න ගිහිල්ලා ස්වාමිනී මට සමා වෙන්න. පිළිගන්න ඕන සමාදානයේ කුමාරයා එක තැනක ඉන්නවා. නමුත් නුවර පිළි අරගෙන තියෙන වෙන දේවල්. යේසු තමන්ගේ සිත තුළ සිතනවා විලාපයක් හැටියට. අදෝනාවක් හැටියට.
ඇයි උන්වහන්සේට පේනවා යෙරුසලම නගරේ හෙට දවස. ඉරිදා දහවල් 12 වෙනකොට නැත්තම් දවල් කාලයේදී යෙරුසලම නගරයට ඇතුල් වෙච්ච ජේසු. ඊට පස්සේ පුතේ තුන්වන දවස සඳුදා අධිකාරී බලයේ දවස බෙතානියේ සිට යෙරුසලම දක්වා පැමිණීම. හිමිදිරි උදෑසන සුදව මතෙව් 21 වන පරිච්ඡේදයේ 18 සහ 19 වෙනි පදයන්. අලියම නුවරට නැවත යන අතර උන්වහන්සේට බඩගිනි විය. උන්වහන්සේ පාර අද්දර තිබෙන අත්තික්කා ගහක් දැක ළඟට ගොස් එහි කොළ මිස වෙන කිසිවක් නොදැක මෙතන් පටන් කිසි කලක නුඹෙන් ඵල හට නොගනීවයි ඒ ගහට කීසේක. අත්තික්කා ගහ වහාම වියලුණේය. මාක 11 වෙනි පරිච්ඡේදයේ 12 සිට 14 දක්වා ඵල නැති අත්තික්කා ගහ. පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත් වෙද්දී උන්වහන්සේට බඩගිනි විය. කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල කොළ මිස වෙන කිසිවක් සම්බ නොවිය. මක් නිසාද ඒ වනාහි අත්තික්කා වාරය නොවිය. උන්වහන්සේ කතා කොට මෙතෙන් පටන් කිසි කාලයක කිසිවෙක් නුඹෙන් ඵල නොකාවයි ගසට කීසේක. ඒ කීම උන්වහන්සේගේ ගෝලයන්ට ඇසුනේය. ඉවරද? done. ඔන්න ඉරිදා දවසෙන් පසුව සඳුදා උදෑසන. හිමිදිරි උදෑසන නේද? හිමිදිරි උදෑසන. සඳුදා. ඉරිදා දවස තේමාලිගාවත් එක්ක ඒ හැසිරීමත් එක්ක යේසුස් වහන්සේ නැවත උන්වහන්සේගේ සේෆ් හවුස් එක උන්වහන්සේගේ ආරක්ෂක ස්ථානය කොහෙද? ලාසරුස්ගේ ගෙදර. ඉරිදා උදෑසනින් ආපු යේසු බූරුවත් එක්ක මේ සියලුම මිනිසුන් ඉස්සරහා තමන්ව ප්‍රසිද්ධියට පත් කරගෙන දේමාලිගාව වේදනාවට පත් වී උන්වහන්සේ හැරෙන්න මිනිසු බලාපොරොත්තුනේ පිලාත්ගේ මාලිගාවට හැරේ කියලා නෑ. උන්වහන්සේ හැරුණේ අනිත් පැත්තට. ඒ වේදනාවෙන් නැවත උන්වහන්සේ ඉරිදා යනවා තමන්ගේ සේෆ් හවුස් එකට සඳුදා පාන්දරින්. සඳුදා හිමිදිරි උදෑසනින් ජේසුස් වහන්සේ එනවා. මේකට අපි කියනවා අධිකාරී බලයේ දවස කියලා. සමුදා දවසේ යේසුස් වහන්සේගේ හැසිරීම අර ඉරිදට වඩා වෙනස්. ඉරිදා උන්වහන්සේ ගොඩනගා ගත්තා මමයි රජ වගේ කියලා එකක් මිනිස්සු අතර. මමයි උඹලගේ ප්‍රධානියා වගේ එකක් ගොඩනගා ගත්තා. ඒත් එක පවතින්න යන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේ ඉරිදා දවසේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේ කරේ නැහනේ. මිනිස්සු හිතුවා ඔහොම ගිහිලා පිලාත්ගේ මාලිගාවට ගිහිලා පිලාත් වෙලලා දායි කියලා. ගෝලියෝ හිතුවා ඔහොම ගිහිලා පිලාත්ගේ මාලිගාවට ගිහිලා දැන් යුද්ධ කරලා මේ ඔක්කොම යටත් කළා දායි කියලා. ඇත්තටම යුද්ධ කරයි කියලා කිව්වේ වචන වලින්, හාස්කම් වලින්. ජේසුගේ පස්සේ ආවේ නැහැ ආයුධ සන්නද්ධ යුද්ධයක් කරන්න ගෝලියෝ. ජේසුගේ පස්සේ ගෝලියෝ ගියේ ජේසුගේ පුදුම දේවල් දැකලා, හාස්කම් දැකලා අර එලියාගේ වැගිරීම වගේ එලියාට තිබිච්ච බලය එලියා යුද්ධ කරේ මිනිසුන්ව ආයුධ වලින් නෙවෙයිනේ. එලියා ස්වර්ගෙන් ගිනිබස්සලානේ යුද්ධ කරේ. අන්න ඒ වගේ බලයක් තමයි ජේසුට තියෙන්නේ. ජේසු පිලාත්ගේ මාලිගාවට ගිනිබස්සලා හරි මේක ඉවර කරලා දානවා. අන්න ඒකටයි මේ ගෝලිය පස්සෙන් ගියේ හැමෝගෙන් බලාපොරොත්තු සුන් ඉරිදා දවසේ. හැබැයි ජේසුට අවශ්‍ය බලාපොරොත්තුව සාර්ථක කරගත්තා. මිනිස්සු ඔක්කොගේම අවධානය දිනාගත්තා. ඉරිදා ගෙදර ගියා. ඔන්න සඳුදා උදෑසන වෙනවා. හිමිදිරි උදෑසන. අලුයම නුවරට නැවත යන අතර උන්වහන්සේට බඩගිනි විය. වව්. දැන් සබත් දවසේ සෙනසුරාදා තමයි යේසුස් වහන්සේ කෑම කාපු දවස. ඉරිදා දවසේ උන්වහන්සේ ආහාර ගත්තා කියලා නෑ. සඳුදා උදේ පාන්දරම උන්වහන්සේට බඩගිනිලු. එතකොට උන්වහන්සේ ඉරිදා දවසේ ඉන්නේ සිත් ඇවුලකින්. උන්වහන්සේ ඉරිදා කෑම අරගෙන නෑ. සඳුදා උදේ පාන්දර උන්වහන්සේ එනවා. ඉස්සලම බයිබලයේ කියන්නේ උදේ පාන්දර වෙනකොට උන්වහන්සේට බඩගිනි. බඩගිනි වෙච්ච ජේසු මොනවද කරේ? පාර අද්දර තිබෙන අත්තික්කා ගහක් දැක ළඟට ගොස් එහි කොළ මිස වෙන කිසිවක් නොදැක මෙතෙන් පටන් කිසි කලක නුඹෙන් පළහට නොගනීවයි ඒ ගහට කීසේක. අත්තික්කා ගහ වහවහම වියලුනේය. ඊට පස්සේ ළමයි 19 වෙනකම් විතරද? මාක් පොත පොතේ. පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත් වෙද්දී උන්වහන්සේට බඩගිනි විය. කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල කොළ මිස වෙන කිසිවක් සම්බ නොවිය. මක් නිසාද? ඒ වනාහි අත්තික්කා වාරය නොවිය. උන්වහන්සේ කතා කොට මෙතෙන් පටන් කිසි කලක කිසිවෙක් ඔබෙන් ඵල නොකාවයි ගසට කීසේක. ඒ කීම උන්වහන්සේගේ ගෝලයන්ට ඇසුනේය.
බඩගිනි වුණා ජේසුස් වහන්සේට. සඳුදා උදෑසන. බඩගිනි වුණාම ජේසු පහු කරගෙන එනකොට බෙතාන ඉඳලා නැවත යෙරුසලමට එනකොට ජේසුට අතරමඟ හම්බ වෙනවා අත්තික්ක ගහක්. කොළ වලින් පිරීලා ඈතට කොළම කොළ පාටයි. අත්තික්කා ගෙඩිත් එහෙම තමයි. අත්තික්කා ගෙඩිත් ගහේ පිරීලා තිබ්බහම කොළ වලින් වැහිලා තියෙන්නේ. කියන්නේ අත්තික්කා ගෙඩිත් කොළ පාටයිනේ. ඉතින් ගහම තනිකර කොළ පාටයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අත්තික්ක වාරය නෙවෙයි කියලා බයිබලේ සඳහන් කරනවා මාක්. අත්තික්ක වාරය නෙමෙයි. හැබැයි ජේසුගේ බඩගින්න අධිකයි. ජේසු ගහ ළඟට එනවා කොළ වලින් පිරිච්ච ගහකින්ද ගෙඩි තිබුණත් කොළ පාටට පේන්නේ. පාන්දර හිමිදිරි උදෑසන වාසේ අලුවේ මෙනකොට කොළ පිරීලා තියෙනවා ගෙඩි නෑ අවාරේ. ජේසු මේ ගහට ශාප කරනවා. ජේසු කියනවා මට බඩගිනි වෙලා මං ආවහම කණ්ඩ මට කණ්ඩ ගෙඩියක් නැති ගහ මට ප්‍රයෝජනයක් නැත. හරියට හිතන්න ඕන හැසිරීමක් මේක. අවාරේ අත්තික්ක අවාරේ කියලා හඳුනන ජේසුස් වහන්සේ මැවුම්කාරයා. හරි මාක් ලියනවා එක හයිලයිට් කරලා මක් නිසාද ඒ වනාහි අත්තික්ක වාරය නොවිය. ජේසු නෙමෙයි ඒක කියන්නේ. පොත ලියන කර්තෘවරයා අපිට කියන්නේ ජේසු බඩගිනි වෙලා ගියා ගහ ගාවට කොළ වලින් පිරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ අපි මේ කොළ වලින් පිරලා තියෙන එක වාරේ නෙමෙයි හින්දා කියලා කතුවරයා අපිට කියනවා මේක වාරේ නෙමෙයි ගෙඩි හොයන්න කියලා. ජේසු එහෙම හිතන්නේ නැහැ මේක වාරේද අවාරේද කියලා. ජේසුට වැදගත් උන්නේ මේක ගෙඩි හැදෙන වාරේද අවාරේද කියලා. ජේසුට උනේ මට බඩගිනි මං ආවා කණ්ඩ නැහැ මේකේ කොළ විතරයි තියෙන්නේ. ඒක නේද ජේසුගේ තින්කින් එක මෙතන. එයාට අදාළ උන්නේ නැහැ මේක වාරේද අවාරේද කියන එක. එයාට බඩගිනිලා ආවහම එයාට කොළ තියෙන්නේ කණ්ඩ ගෙඩි නැහැ. මින් මතුවට කවදාක්වත් උඹගෙන් ඵල හටගන්නේ නැත. මෙතන මම කැමති ඔයගලන්ට ජේසුස් වහන්සේ ප්‍රකාශ කරන මහා විශිෂ්ට අනර්ගතම සැලසුම් රහසක් ගැන කියන්න අද දවසට සම්බන්ධව ජේසු හිතන. ප්‍රේමාන්තේනි කොළ විතරක් පිරලා තියනවා කියන එකෙන් අදහස් වෙන්නේම සස්ත්‍රික ගහක් කියන එකනේ ව්‍යාප්තයි විශාලයි සාර්ථකව පැලවෙලා. සාර්ථකව. ඒකේ ගෙඩි නැත්තම් කණ්ඩ. ඔයගලන්ට මතකද කොළ පිරිච්ච ගහක් තිබුණා කණ්ඩ ගෙඩිත් එක්ක ඒ තමයි ජීවන වෘක්ෂය. මුළු බයිබලේ කතාව පටන් ගන්නෙම ගහකින්නේ ළමයි. ගහකින්ද තමයි කතාව වෙනස් වෙන්නේත් කතාව ඉදිරියට ගෙන යන තිබෙත් ගහකින්ද කතාව මගින් නවතින්නේත් ගහකින්ද. ජීවන වෘක්ෂයයි තහනම් ගහයි. මේ ජීවන වෘක්ෂයේ කොළ විතරක් තිබුණද? නෑ නේද? කොහොමද අපි දන්නේ? කොහොමද අපි දන්නේ ජීවන වෘක්ෂයේ කොළ විතරක් තිබුණේ නෑ කියලා? ඕනේ. පව් කරලා පස්සේ මොනවද කියන්නේ? අපි ඔවුන් ජීවන වෘක්ෂය අතින් ගෙඩිගෙන කණ්ඩ සැලසුම් කරන්නේ. කණ්ඩ සැලසුම් කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු ළමයි හොඳට තේරුම් ගන්න මං කියන එක හරි බොහොම නැවුම් අලුත් එළිදරවක් ඔයගලට බෙදා ගන්න යන්නේ. හොඳට අවධානයෙන් අහන් ඉන්න හරිද? මිනිස්සු පව් කරන්න පෙර තහනම් ගහෙන් ගෙඩි කන්න පෙර වැරදි කරන්න පෙර මිනිස්සුන්ගේ හොඳ සීසන් එක තිබුණේ. හොඳ වාරේ. ඒ හොඳ වාරේදී ජීවන වෘක්ෂය ගෙඩි වලින් පිරලා තිබුණා. ආමෙන්. හොඳ වාරේදී පව් කරන්න පෙර මිනිස්සු පව් කරන පස්සේ out of the season නේ දැන්. අවාරේ දැන්. මිනිස්සු පළදරන කාලයක් නේ මිනිස්සුන්ගේ අවාරේ. මිනිස්සුන්ගේ අවාරේදීත් ජීවන වෘක්ෂය විතරක් ගෙඩි තිබුණා. තේරෙනවද පාසල මං කියන එක? ඒ කියන්නේ මිනිස්සු පව් කරන්න පෙරත් ජීවන වෘක්ෂය ගෙඩි වලින් පිරිච්ච තිබිච්ච ගහක්. මිනිස්සු පව් කරාට පස්සෙත් ජීවන වෘක්ෂය ගෙඩි වලින් පිරලා තියෙන ගහක්. ජීවන වෘක්ෂයට වාරේ අවාරේ කියලා නැහැ. හැමදාම පළ දරමින් තිබෙන ගහක්. ජීවන වෘක්ෂයේ ස්වභාවය. පැහැදිලිද? මිනිස්සු එදා කණ්ඩ ඕනේ කියලා බඩගිනි කියලා ආවේ නෑ. මිනිස්සු හොරකම් කරගන්න ඕනේ කියලා යාවේ. ආදම් සහේව ජීවන වෘක්ෂයේ ගාවට බඩගිනි වෙලා කණ්ඩ ගියා නෙවෙයි. හොරකම් කරගන්නයි ගියේ. කඩාගෙන යන්නයි ගියේ. ජීවන වෘක්ෂයේ අවසර දුන්නේ නෑ.
තේරෙනවද මම ඔයගලන්ට කියන එක? හැබැයි ජීවනුක්ෂයේ ගෙඩි තිබුණා සීසන් එකකටත් අන් සීසන් එකකටත් ඔක්කොටම. මිනිස්සුන් හොඳ කාලෙටත් නරක කාලෙටත්. දැන් මේ කතා කරන්නේ සඳුදා උදේ පාන්දර ජේසුස් වහන්සේගේ අන්තිම සතියේ 3 වෙනි දවස් උදේ පාන්දර ජේසු ඇවිදිනකොට මහා බඩගින්නකට ආපු ජේසු අත්තික ගහක් දැකලා කොළ විතරයි තියෙන්නේ ගෙඩි නැහැ කියන එක. ජීවන වෘක්ෂය සමාන වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේට. අපි දන්නවා ඒක. මම උගන්ලා දෙනවා ඔයගලන්ට. ජීවන වෘක්ෂය පිළිබඳ අභිරහසාරිමක් හරි සර්මන් එකක් තියෙනවා ඒකටත්. ජීවන වෘක්ෂය ගැනම කියලා මොන හරි. ජේසු තමයි ජීවන වෘක්ෂය. ජේසුට සමාන වෙන්නේ අද වෙති මොකද්ද? මම හිසයි කියලා කියන සභාව. පැහැදිලි නේද? සභාවනේ ජීවන වෘක්ෂය තියෙන්නේ නැද? ජීවන වෘක්ෂය කියන අන්සීසනලි ඒක නැත්තම් ඍතුවක් නැතුව පළදරන ගහ ජේසු ඒක මුලින් ජීවන වෘක්ෂය ඊට පස්සේ ජේසු දැන් ඒක තියෙන සභාව. ඒතර සභාව අද ලෝක ව්‍යාප්තයිනේ ළමයි. ලෝක ව්‍යාප්තයි සභාව. ලංකාවේ දිස්ත්‍රික්ක 25ම සභාව තියෙනවා. ව්‍යාප්තයි. ප්‍රශ්නේ තියෙන්නේ සභාවේ මොනවද නැත්තේ ජේසුට? ඵල නැහැ. කොළවලින් පිරිච්ච ගසක්. කොළවලින් පිරිච්ච ගසක්. ජේසුට බඩගිනි වෙයි කියලා මේ පාන්දර කවුරුත් බලාපොරොත්තු වෙනවද? කවුරුත් බලාපොරොත්තු වෙන්නේ? නේක ගෝලයන්ටත් පුදුමයක්. ජේසු කාලා නැහැ කියලා දැනගන්න මේ කතාවෙන් පස්සේ. ඉරිදරය කන්න නොතිබුණා නෙවෙයි. ජේසු ඉන්නවා මොකක්ද කාරණාවක මොකක්ද හැඟීමක ගෝලයන්ට තේරෙනවා ජේසුගේ වෙනසක්. පාන්දර හදිස්සියේ වෙන ගමනක් යන ගමන්. වෙන අරමුණකට යන්නේ නේද? යෙරුසලමට යන්නේ වෙන අරමුණකට. වෙන අරමුණකට යන ගමන් හදිස්සියේ ගහක් දැක්කා. ගහ ළඟට ආවා. මට ගෙඩි ඕනේ කිව්වා. ගෙඩි දෙන්න නෑ මේක සීසන් එක නෙමෙයි කිව්වා. උඹට ඊට පස්සේ ගෙඩි හැදෙන්නෙත් නෑ. ඵලය කියලා කියන්නේ සභාව කියන ගහේ ඵලය කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. ඵලය ශුද්ධාත්මයන් වහන්සේනේ. ඵල දරන අපි කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ ඵලය කියලා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ සභාවේ ඵලය. හැබැයි ඵල දරන්නේ කවුද සභාව ඇතුළේ ඉඳලා? මිනිස්සුયો. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵලය කියන එක දරන්නේ කවුද? මිනිස්සුયો. ශුද්ධාත්මයන් වහන්සේගේ ගාව හැම වෙලේම ඵල තියෙනවා. ඒ ඵලය දරන්නේ කවුද? මිනිස්සුયો. අද ජේසු සභාවට එන්නේ ශුද්ධාත්මයන් වහන්සේ හොයාගෙනද? මිනිස්සුන් හොයාගෙනද? මිනිස්සුන් හොයාගෙන ජේසු එන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ හොයාගෙන ජේසු සභාවට එන්න ඕනේ නෑ. ශුද්ධාත්මයන් වහන්සේ එහි ඉන්නවා. එතකොට ජේසු හදිස්සියෙන්ම කවුරුත් නොහිතපු බලාපොරොත්තු නොවිච්ච වෙලාවක ජේසු සභාව කියන මහ කොළවලින් රූක්ෂ ගහක් ඇරිද හැදිලා තියෙන මේ ගහගාවට ආවහම ජේසුට මේ ගහේ කණ්ඩ ගෙඩි නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵලය දරන මිනිස්සු නැහැ. පැහැදිලිද ළමයි කියන එක? මේ අත්තික්ක ගහ සමාන කරන්නේ ඊශ්‍රායල් වරුන්ට. ඔය කතාවේදී ඊශ්‍රායල් වරු තමයි අත්තික්ක ගහ. මම මේකත් කියලා තියෙනවා දේශනාවක. ඒගොල්ලන්ගේ කොළ අතු වැට කැඩෙන්න දෙන්න එපානේ. වැට කැඩෙන්න පා දේශනාව. අත්තික ගහේ කොළ විතරයි පිරීලා. ගෙඩි නැහැ. ජේසුස් වහන්සේ එදා සදුදා මේ කතාව ප්‍රකාශ කරනකොට උන්වහන්සේ සිටුේෂන් එකේ සිද්ධියේදී කතා කරන්නේ ඊශ්‍රායල් වරු ගැන. උන්වහන්සේ බඩගිනි වෙලා ආවහම ඵල තියෙන මිනිස්සු නැහැ ඊශ්‍රායල් ඇතුලේ. මින් ඉදිරියට මම තුල උඹලා ඵල දරන්න යන්නේ නැහැ. ඊශ්‍රායල් ජාතියක් හැටියට දෙවියන් වහන්සේලා ළඟින් දෙවියන් වහන්සේ කතා කරන ජේසු බැහැලා ආවා. ජේසු අපිත් එක්ක ඉන්නවා කියලා කියන්න බැරි තත්ත්වෙට උඹලගේ කිසි ඵල දැරීමක් වෙන්නේ නැහැ ඊශ්‍රායල් කියන නමින්. ඊශ්‍රායල් කියන නමින් ආත්මික කිසි ඵල දැරීමක් උඹලා තුල හටගන්නේ නැහැ. මෙතනින් එහාට උඹලගේ සියලුම ඵල දැරීමේ தত্ত্বය ඉවරයි. තවදුරටත් ශුද්ධාත්මයන් වහන්සේ ඊශ්‍රායල් වරුත් එක්ක ඉන්නේ නැහැ කියන එක තමයි සඳුදා උදෑසන ජේසුස් වහන්සේගේ මුඛයෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ தত্ত্বයේ ඒ වාතාවරණයේ කතාවේ අපි අද දන්නවා එදා ඊශ්‍රායල් උන්වහන්සේක කිව්වට උන්වහන්සේ අදහස් කරන්නේ උන්වහන්සේගේ සෙනග. ඊශ්‍රායල් වරු කියන්නේ එදා හිටපු උන්වහන්සේගේ සෙනගනේ. සභාව බිහි වෙලා නැහැ නේද තාම? සභාව බිහි වුණාම ඊශ්‍රායල් වරු වගේම තමයි සභාව කියන්නේ. එතකොට උන්වහන්සේගේ සෙනග. ආමේන්.
ජේසුස් වහන්සේගේ මේ කතාවේ අවුරුදු 2000කට බලපාන ආත්මික එළිදරව් තමයි දවසක හදිස්සියෙන් එනවා. උන්වහන්සේ කවුරුත් බලාපොරොත්තු වෙච්ච නොවිච්ච පැයක වෙලාවක මොහොතක හදිස්සියෙන් එනවා උන්වහන්සේ. එන්නේ බඩගිනි වෙලා එන්නේ, පිපාසයකින් එන්නේ, කැමැත්තකින් එන්නේ. කොළ පිරිච්ච ගහේ ගෙඩි කියන්නේ මොනවද ළමයි? හාවස්ට් එක. අස්වැන්න අරගෙන ගෙනියන්න එතුමා එනවා දවසක. ඒන දවසේදී ගෙඩි පළ නොදරන අය තවදුරටත් උඹලට පළ දරන්නේ නැහැ කියලා ශාප වෙනවා කියලා කියන්නේ ඇයි? පළ දරන සුද්ධාත්මයන් වහන්සේ අර තියෙන ගෙඩිත් එක්ක උන්වහන්සේ යනවා උඩට. සුද්ධාත්මයන් වහන්සේ නොමැති තැනක් අනිවාර්යෙන් පළ දරන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? ඒ ශාපේ එකතු වෙන්නේ left behind church එකට. මගහැරෙනවයි කියන සභාවට. මගහැරෙනවයි කියන සභාවට තමයි යේසුස් වහන්සේගේ මේ ශාපේ එකතු වෙන්නේ. අවුරුදු 2000කට කලින් ඒක හැම එකතු වුණා ඊශ්‍රායල් වරුන්ට. අද වෙනකන් ඊශ්‍රායල් වරු කියලා කියන්නේ වැඩබැරි ඩාසන්ලා දෙවියන් වහන්සේ ගාව. ලෝකෙට මහා චරිත තමයි ළමයි හරිද? ලෝකෙට මහා විශේෂඥ, මහා දැනුමින් පූර්ණ, මහා තාක්ෂණික හිමිකාරයෝ. ජේසුස් වහන්සේ ඉදිරියේ ඊශ්‍රායල් කියන නමට විශේෂ ගෞරවයක් හෝ විශේෂ තැනක් නැහැ. ඇයි? ඔවුන් පළදැරුවේ නැහැ. ජේසුස් වහන්සේ බඩගිනි වෙලා ඔවුන් ගාවට ගියේ ඉස්සෙල්ලම. මං කණ්ඩ නැතුව ආවා. මං ඇඳුම් නැතුව ආවා. මං මෙහිම ආව උඹලට. උඹලා එකෙක්වත් මට සැලකුවේ නැහැ. උඹලා එකෙක්වත් මාව පිළිගත්තේ නැහැ. මාව පිළිගත්තේ නැහැ. මාව බාරගත්තේ නැහැ. ඔතට මතක තියාගන්න තට්ට තනියෙන් කුරුස ගහ කෙල්ලුනේ යා. එක ඵලයක් තිබුණේ නැහැ ගන්න නේද? මලුන්ගෙන් නැකිట్లా දින 40ක් මොනතරම් සටනක් දුනද මේ ගෝලියෝ 12 120 එකතු කරගන්න. එක ගෙඩියක් නැහැ. තවදුරටත් ඊශ්‍රායල් කියන නාමයේ පළ දරන්න යන්නේ නැහැ. උන්වහන්සේ සඳුදා දවසේ ඒ ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ඊශ්‍රායල් වරුන්ට තිබිච්ච ඒ ශාපය. හරි මේ වචන වැරදි නැහැ. ශාපය කියන එක ලියලා තියෙන එක ඇත්ත. මෙතනින් එහාට සුද්ධාත්මයන් වහන්සේ ඊශ්‍රායල් කියලා මිනිසෙක් එක්ක ඉන්න යන්නේ නැහැ. හැබැයි ඒ ඊශ්‍රායල් මිනිස්සයා ජේසු පිළි අරගෙන ක්‍රිස්තියානි ඊශ්‍රායල් එකෙක් වුණොත් එහත් එක්ක ඉන්න යනවා. එහත් එක්ක ඉන්න යනවා. ජේසු තීරණය කරනවා සඳුදා. ඇයි? එරිද දවසේ උන්වහන්සේ ගිහින් ඇවිල්ලා සඳුදා දවසේ යෙරුසලමට නැවත යනකොට උන්වහන්සේ දකිනවා යෙරුසලමේ තත්ත්වය යන දවසේම පාන්දර. අද මොකක්ද එහෙ වෙන්න යන්නේ කියන එක. තේරෙනවද ඔයාලට මම කියන කතාව? සඳුදා උදෑසන කලබලයෙන් කඩිමුඩියෙන් යනවා යේසු. ඉතින් පරිස්සමෙන් සඳුදා දවසේ මට ඔයගලන්ට දෙන්න ආත්මික පණිවිඩය මොකද්ද? ඔයා ගාවට එනවා ජේසු ඉන්ඩිවිජුවලි. හරි? හොඳට මතක තියාගන්න සුද්ධාත්මයන් වහන්සේ තමයි අද ජේසු තුලට ක්‍රියාත්මක වෙන්නේ. ජේසු ඩිරෙක්ට් එයාගේ ශරීරය අරන් ඔයා ගාවට එන්නේ නැහැ. අපි තමයි එයා ගාවට යන්න ඉන්නේ. හරිද? හැබැයි ජේසුව නියෝජනය කරන සුද්ධාත්මයන් වහන්සේ උදේ හවස දවල් රෑ පාන්දර කියලා නැතුව ඔයාගේ ළඟට එනවා. ඔයාගේ ළඟට ඇවිල්ලා ඔයා ගාව ඵල තියනවද කියලා උන්වහන්සේ බලනවා. ප්‍රේමයේ කොච්චරක් තියනවද ඔයා ගාව? ප්‍රීතිය කොච්චරක් තියනවද? ඉවසීම කොච්චරක් තියනවද? යහපත්කම කොච්චරක් තියනවද? පමන දැන ක්‍රියා කිරීම කොච්චරක් තියනවද? තවස ගහන එනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔයා ගාවට ඇවිල්ලා අඬනවා. පුතේ ඵල හදාගන්න ඕනේ ඔබ. දවසක එනවා මම හිතුවත් මට ඕනේ වුණත් උඹට ඵල දරන්න දෙන්න බැරි වෙන දවසක් මට එනවා. මම ස්වාමී ආවහම ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිස ආවහම වලාකුළු මැදට මම මේ සෙනග ඔක්කොම අරගෙන මාත් යන්න වෙනවා උඩට. එදාට උඹ ඊට පස්සේ කොච්චර ඇඬුවත් උඹට ඵල දරන්න මට එන්න බෑ පහලට. මගේ හැරුණු සභාවට. සඳුදා දවසේ ශාසනයේ අවසාන සතියේ මගේ පණිවිඩය. ඵල දරන්න හිමි. සුද්ධාත්මයන් වහන්සේ වාගේ ළඟට එනකොට ඵල දරන්න හිමි යුගයක ඔයා ඉන්නේ. ඵල දැරීම අත්‍යවශ්‍යයි. අවසාන සතියේ සඳුදා ඔයාගේ ආත්මය තුල තියාගන්න මම ජේසු නැමැති සුද්ධාත්මයන් වහන්සේ මගේ ළඟට එන හැම වෙලාවකම දිනපතා දවස ගානේ ඵලවල රසය දහස් ගණනින් උඩට එන්න ඕනේ නැහැ. අඩුතරම ඊට වඩා අද වැඩියෙන් තියෙන්න ඕනේ. ඊට වඩා සුද්ධාත්මයන් වහන්සේ වෙන මොනවා ගන්න ඔයා ගාවට එන්නද ළමයි? ඔයාගේ අධ්‍යාපනය, ඔයාගේ උසස්කම, ඔයාගේ ගෞරවය, ඔයාගේ දසෙන් කොටස, ඔයාගේ පඬුර ඔබ ගන්න ඔයා ගාවට එන්නද සුද්ධාත්මයන් වහන්සේ? නෑ. අතුලාන්ත සිත අර අපි කතා කරපු රාජ්‍යයේ සුභාරංචිය
කින්ඩම් ගොස්පල් එක ධර්මිෂ්ඨකම සමාදානයේ ශුද්ධාත්ම ප්‍රීතිය මේවා තප්පරින් දසමින් දවස වැඩි වුණත් දවසින් දවස ශුද්ධාත්ම වෙනස්ව ලුක් කරනවා. වාදියා බලනවා. ඉතින් එතුමවට දැනෙන්න අරින්න මට ඕනි මේක. මට ඕනි දවසක් කොච්චර අපි වෙහෙසලා වැඩ කරත් අපි නිදා ගන්න යනවනේ. කොච්චර වෙහෙසලා වැඩ කරත් ඔයාට ඇස් වහන්න විනාඩි 15ක් හරි දවසට වාර යනවනේ. ඒ නිදා ගන්න යන්න විනාඩි 10කට කලින් හිතන්න. ඔක්කොම වැඩ කරගන්න කමන්නේ. යාඥා කරන්න වෙලාවක් නැහැ, බයිබලෙ කියවන්න වෙලාවක් නැහැ, දේශනාවක් අහන්න වෙලාවක් නැහැ. ඔයා කොච්චර කිව්වත් ඒවා ගණන් ගන්නෙත් නැහැ. ඔයාගේ කනට කිව්වත් ඔයාට ඒවා අහන්න කැමතිත් නැහැ. ඔයා අනිත් ජීවිතේ හැම වැඩකටම මුල් තැන දෙනවා. හැම වැඩකටම මුල් තැන දෙනවා. ඇයි? ඒවා මං විසින් කළ යුතු වැඩ. මං ඒක කරන්න ඕනේ. ඒක මගේ රස්සාව. ඒකට මට මුදල් හම්බෙන්නේ. මං විසින් මේ ගෙදර වැඩ කරනවා. මේ ගේ මං ඇදුවොත් තමයි පිරිසිදුව තියෙන්නේ. ඔක්කොම වැඩ ඔයා විසින් කළ යුතුමයි. කමක් නැහැ. ඔක්කොම කරගන්න ඔයා. ඔක්කොම කරගන්න. නමුත් ඔයා නිදා ගන්න යනවා කියලා එකක් යනවානේ. ඔයා වෙනුවෙන්ම විතරක් කරන. ඒ යන්න විනාඩි 15කට කලින් හරි. අනේ ශුද්ධාත්මයනේ කියලාවත් කතා කරන්න. අඩුම තරමේ. මට සමා වෙන්න. මට ඔබ වහන්සේගේ ඵලයේ රස වලට වර්ධනය වෙන්න බැරි වුණා. මට ඔබ වහන්සේ ඕනේ. අඩුම තරමේ. ඒක ඇවිල්ලා මේ අන්තිමම තියෙන ප්‍රයිමරි ලෙවල් එකේ තියෙන පල්ලහැම එකක් මම මේ කියන්නේ. සඳුදා දවසේ උදෑසන හරි භයානකයි පණිවිඩය. තවදුරටත් එරුසලම මගේ නමින් මගේ ඕන ඵලය දරන තැනක් වෙන්නේ නැහැ. යෙරුසලමේ මේ ඊශ්‍රායෙල් කියන නාමය තවදුරටත් පවතින්න යන්නේ නැහැ. ඒ නාමය වෙනස් වෙනවා. පළදරන්න පවතින්න යන නාමය සභාව බවට පත් වෙන්න යනවා. ඒ නිසා මේක පළදරන්න යන්නේ නැහැ කියන පණිවිඩය යේසුස් වහන්සේ ප්‍රකාශයට පත් කරන එක තමයි මේ ගාට සාප කරනවා කියන එක. හරිද නැත්නම් උන්වහන්සේ දන්නවා මේ අන් සීසන් එක කියලා. පැහැදිලිව ගන්න මං කියන එක නේද? යමු. අපි යමු ඔන්න උදේ සමුද උදේ අපි ඉන්නේ ජේසු ගහගාවට ගියා. ගහට ශාප කරා. උන්වහන්සේගේ සිත මේකයි. යමු ඉස්සරහට. සඳුදා උදෑසන සුදෝ මතෙව් 21 වන පරිච්ඡේදයේ 12 සහ 13 යන පදයන්. යේසුස් වහන්සේ දේවමාලිගාවට ඇතුල්ව මාලිගාවේ විකුණමින්ද මිලයට ගනිමින්ද සිටික් සියලු දෙනා පිටතට එළවා මිල මාරු කරන්නන්ගේ මේසද පරවියන් විකුණන්නන්ගේ ආසනද පෙරලා දමා මාගේ ගෘහය යාඥා ගෘහයක්ය කීනු ලබන්නේ යයි ලියා තිබේ. නමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කරති ඔවුන්ට කීසේක. ශුද්ධ මාක් 11 වෙනි පරිච්ඡේදයේ 15 සිට 17 දක්වා දේවමාලිගාව පවිත්‍ර කිරීම. ඔහු යෙරුසලමට පැමිණියෝය. උන්වහන්සේ දේවමාලිගාවට ඇතුල්ව එහි විකුණමින්ද මිලයට ගනිමින්ද සිටි අය පිටතට පන්නා හරින්ට පටන්ගෙන මිල මාරු කරන්නන්ගේ මේසද පරවියන් විකුණන්නන්ගේ ආසනද පෙරලා දමා දේවමාලිගාව මැදින් කිසි භාජනයක් ගෙන යන්ට කිසිවෙකුට ඉඩ නොදුන්සේක. උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක් මාගේ ගෘහය සියලු ජාතීන්ට යාඥා ගෘහයකයි කියනු ලබන්නේය ලියා තිබෙනවා නොවේද? නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහු යයි කීසේක. ශුද්ධ ලූක් 19 වෙනි පරිච්ඡේදයේ 45 සහ 46 යන පදයන්. උන්වහන්සේ දේවමාලිගාවට ඇතුල්ව විකුණන්නන් බැහැර කරන්න පටන්ගෙන මාගේ ගෘහය යාඥා ගෘහයක් වන්නේ යයි ලියා තිබේ. නමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කර තිබේ යයි ඔවුන්ට කීසේක. ඔන්න සඳුදා උදෑසන යෙරුසලමට ප්‍රකාශ කරලාම ආවේ උන්වහන්සේ අනාගත වාක්‍යයකින් උන්වහන්සේගේ ප්‍රොෆෙසියකින් පළදරන්න යන්නේ නැහැ කියලා. ඔන්න යේසුස් වහන්සේ ආව උදෑසන දේවමාලිගාව ඇතුළට. දැන් ගෝලයෝ ඉන්නේ හොඳ මානසිකත්වයක. හරි. ගෝලයන්ට දැක්කා ඉරිදා යේසුස් වහන්සේ මාර තේජාන්විත හැසිරීමක් පෙන්නුවා. යුදෙවරුන්ගේ රජ හැටියට පෙනී හිටියා. දැන් ගෝලයන්ගේ මනස ඉරිදා දවස ගැන ඊයේ දවස ගැන හොඳ එකක්. ගෝලියෝ සමුදා උදෙන්ම බලාපොරොත්තු කරේ තියාගෙන යන්නේ නියම දවසක් අදත්තා. අදත් සුපිරි දවසක්. අදත් කොලාතු දාලා සලුසා සේල දාලා කවුරුවෙන් පිළි අරගෙන ආදරෙන් කතා කරා. මොකද ඊයේ ක්‍රවුඩ් එක හදාගත්තනේ. මමයි නුඹලාගේ රජ කියලා මිනිස්සු මහා ප්‍රශංසාවකින් තමයි මිනිස්සු කතා කරේ. අද උදෙන්ම එතුමා යනවා ගේමට බහිනවා කට්ටිය වෙනදට වඩා ඌමනාවෙන් උනන්දුවෙන්. උදේ ගිය ගමන් දෙයියනේ කියලා.
මහා සෙනගක් ඉන්න මේකත් අපිට හොඳ හුරුයි මේක හදාගන්න ලේසි මංගල්‍යවල ඔය පල්ලිවල ලොකු කඩවීදි තියෙන්නේ නේද කඩවීදි ඔය මංගල්‍යවල මංගල කියන්නේ දැන් කතෝලික ක්‍රිස්තියානි විතර නෙමෙයි මේ බෞද්ධ උනත් එහෙමයි වෙසක් පොසොන් වල කඩ ගොඩාක් දාන්නේ පන්සල් ළඟ අන්න ඒ වගේ තමයි මේ එදා දවසේ සිටුේෂන් එක දේවමාලිගාව වටේට කඩ මොනවද තිබිච්ච කඩ ලිස්ට් ලයිස්තුව ඉස්සලම කිව්වේ යේසුස්වහන්සේ මාළිගාව තුල මාළිගාව විකුණමින්ද මිලේට ගනිමින් සිටි සියලු දෙනා පිටතට එළවා මිල මාරු කරන්නන්ගේ මේසද පරවියන් විකුණන්නන්ගේ ආසනද පෙරලා දමා. එච්චරද තියෙන්නේ. අනිත් තැන්වල තියෙනවද පරවියන් විකුණන්නන්ගේ මේ මේස කියලා විතරද තියෙන්නේ. මිල මාරු කරන්නෝයි පරවිය විකුණන්නෝයි විතරද තියෙන්නේ. ඩීටේල් බලන්න. මාක් 11:15-17 ඒකත් එකම තමයි නුවන්නේ. ඔව් බස්. මිල මාරු කරන්නනුයි පරවියනුයි. ඔව්. done. ඇයි දැන් මේ මං එහෙම අහන්නේ මේ දේමාලිගාව වටේ දැන් මං කිව්ව අර පල්ලියක මංගල්‍යකදී කඩ දානවා වගේ පල්ලියක මංගල්‍යකේ කඩ තියනවාද මේ මල් කඩ විතරක් නැත්තම් සෙල්ලම් බඩු කඩ විතරක් නෑනේ සෙල්ලම් බඩු කඩ තියෙනවා පැණි රස ස්වීට්ස් කෑම තියෙනවා ඔය දොදොල් අරාමයා තියෙන කඩ තියෙනවා ඊට පස්සේ තව මල් විකුණන කඩ තියෙනවා තව එක එක වගේ වර්ග කඩ තියෙනවා නේද කඩ වීදි කියන්නේ එහෙමනේ මේකම තමයි ළමයි යදවරු දේමාලිගාවට ඇතුල් වෙන මේ සම්පූර්ණ එළිය පිටත මළු ඔක්කොම මිලමාරු කරන්න කියලා කියන්නේ කවුද? දැන් මේ පිටින් ඇවිල්ලා ඉන්නවනේ මිනිස්සු. මංගල්‍යයට, පාස්කු මංගල්‍යයට ඒගොල්ලන් ගාව තියෙන මුදල්, ඒගොල්ලන් අරන් ඇවිල්ලා තියෙන වෙන වෙන තැන්වල තියෙන මුදල්, ඒවා කොයින්ස් ඇනින තියෙනවා මාරු කරලා ඒවට අදාළ බඩමුට්ටු ගන්නවා. තේරෙනවද කියන එක? ඒවට අදාළ බඩමුට්ටු අර ගන්නවා. දැන් අපි රටකින් රටකට ගියාම විදේශ මුදල් මාරු කරන්නේ. අන් ඒ වගේ මෙහි ඉන්නවා මුදල් දෙන, කාසි දෙන, කාසි වලට බඩමුට්ටු දෙන, බඩමුට්ටු වලට හොමාරු කරන බඩමුට්ටු දෙන. දැන් ඒගොල්ලෝ පිටරට ඉඳලා එනකොට බඩමුට්ටු අරන් එනවා. සේලා අරවා මේවා ටික අරගෙන එනවා. අරන් වල ඒක මෙහෙට දීලි වෙලා මේගොල්ලන්ගෙන් මෙහි ඉන්න අවශ්‍ය ජෙරුසලම ඉන්න අවශ්‍ය බඩු ටික හොමාරු කර ගන්නවා. දැන් දේවාලිගාව තනකර සැනකෙලියක් වගේ හරි. පාට සැනකෙලියක් වගේ. යේසුස් වහන්සේ ඇතුළට එනවා. ගෝලයේ සමාවට බලාපොරොත්තු තියන් ඉන්න ඇති. අපිටත් මොනවා හරි හම්බෙයි. හරි? අපිටත් මොනවා හරි හම්බෙයි. දොදොල් කෑල්ලක්, මස්කට් කෑල්ලක්, පෝල් දෝසියක්. හරිද? මංගල්‍යයකට යන්නේ හලෝ. මංගල්‍යයකට යන්නේ මේ මදර ඊයේ රජ හැටියට පිළිගත්තනේ ඔක්කොමලා. ජේසු ප්‍රතාපවත් බොහොම කාම් ක්වයට් නිශ්ශබ්ද නිහඬ ලස්සන චරිතයක් කරන ජේසු බූරුවක පිට යාවේ. හරි? එහෙම හැසිරීමක් පෙන්වුවේ. ඉතින් බලාපොරොත්තු පොදි බැඳගෙන ගෝලයේ ඇතුළට යනවා. උන්වහන්සේ දේමාලිගාවට ඇතුල්ව විකුණන්නන් බැහැර කරන්න පටන්ගෙන. ඇතුළට යන ගමන්ම ජේසුගේ හැසිරීම පොඩ්ඩක් වෙනස් වුණා. ඇතුළට යන ගමන් තමුසල් මොකද කරන්නේ? මේ අපි බඩ එළියට. පිටිපස්සෙන් එන ගෝලයන්ට පොඩ්ඩක් පොඩි අවුලක් තියෙනවා මේ හැසිරීම. සමහරකට එක්කෙනෙක් දෙන්නෙක් වෙන්නේ නැති මේ ජේසුස් වහන්සේ මෙයාලට තරහ මොකක් හරි මෙයාලගේ ප්‍රශ්නයක් ඇති කියලා එහෙම හිතන්න පුළුවන්. කතාව දුරදිග යනවා ළමයි. ඇතුළට ගිහිල්ලා අර ලී මේස ලෑලි මේස වගේ තියෙන ඔක්කොම ටික මේ මිනිස්සයා පෙරලන්න ගන්නවා. ජේසුස් වහන්සේ පෙරලන්න පටන් අර ගන්නවා. එහෙට මෙහෙට දැන් ඒ කූඩු කරලා ඉන්නේ සත්තු. පරවි අරුමුන් කූඩු කරලා ඉන්නේ ඔක්කොම. කූඩු කරලා ඉන්නේ මේ කූඩු කරලා ඉන්න සත්තු ඔක්කොම ජේසුස් වහන්සේ කූඩු ටික අරිනවා. පරවි පට ගාලා මේ දේමාලිගාව හැම තැනම පරවි පියාඹනවා. පරවි කුකුල්ලු සත්තු එහාට මෙහාට එල්ලුව බැටළු මුං අර හිර කරගෙන දාගෙන ඉන්නවා. ගෙනාපු අය එල්ලු ලොකු එල්ලු අරන් ඇවිල්ලා මේගොල්ලන් බැටළු හොමාරු කරනවා. ඔක්කොම ජේසු යන ගමන් කකුලෙන් ගහලා මෙහෙන් පෙරලලා එහෙන් කඩලා ඔක්කොම විනාශයක් කරලා දැන් නිකන් මේක නිකන් මේ හිතන්න බැරි අපිලිවෙල වෙච්ච තැනක් වෙලා දැන්. ගෝලය මොකද ඔබතුමා කරන්නේ? පරවි තමයි යකෝ. පරවි තමයි. මේක මගේ ගෘහය. මේක යාත්‍රා කරන්න හදලා තියෙන්නේ. මේකේ තොපි එක කරලා තෝ බඩු විකුණන්නේ මේ හදු මේක මේක. කියලා කෑ ගහන ගමන් ගෝලයන්ට මෙයාව පාලනය කරගන්නත් බෑ. ගෝලයන්ට මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්නත් බෑ. ඒ වෙනකන් අර බඩු විකුණන්න ගණ්ඩාව මිනිස්සු, හුවමාරු කරගන්නව මිනිස්සු, සල්ලි හුවමාරු කරගන්නව මිනිස්සු
ඔක්කොම අවුල් ජාලයක් විනාශයක් විපතක් වෙලා දඟලනවා මොකුත් කරගන්න විදියක් නැහැ. විකෘතියක් වෙලා. ඒ මදිවට හොඳම එක කියන්නේ දැන් එතනින් හරහට පාරේ මෙයා හිටගෙන මෙහෙම එකෙක්වත් ඇතුළට එන්නේ නැහැ තොපි එකෙක්වත් යන්න දෙන්නේ නැහැ තොපි එකෙකුටවත් ජේසු තර්ජනය කරනවා දේමාලිගාවේ අතුලින් කාටවත් යන්න එපයි කියලා ඉවරලා. කවුරුත් බලාපොරොත්තු නොවිච්ච තර්ජනාත්මක නිකන් කාටවත් නිකන් අර ලං වෙන්න බැරි බොහොම අසමදාන ස්වභාවයක් ජේසුස් වහන්සේ නිර්මාණය කළා. කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තරහක්, කේන්තියක්, දේමාලිගාවේ අසල ඉන්න සියලු සෙනඟට ඇති වෙන මහා අර හිත් වේදනාවක්, ජේසු ගැන වෛරයක් සඳුදා දවසේ එක පාරට හදිස්සියෙන් ජේසුගේ හැසිරීම එක්ක අර මේ අවුරුදු 3මාරක් ගහන්න මිනිස්සු හැව්වා. එතකොට ජේසුස් වහන්සේ ගහන්න මිනිස්සු වෙනකොට ඉමීට මාරු වෙලා ගියා. හරි අවුරුදු 3මාරක් කොච්චරද ප්‍රශ්න ආවා. ජේසු නිකන් ගුටි කාගෙන ඉන්න ඕනේ කියලා හිතුවේ. ගෝලයෝ නිකන් පේදුරු තමයි පස්සෙන් එලවන්නේ. ගුරුතුමනි අයියෝ මේක අනේ ගුරුතුමනි මොන ගුරුතුමනිද? අනිත් අය නිකන් ජේසු දිහා කට අරගෙන ෂොක් එකෙන් බලන් ඉන්නේ. කවුද මේ? අවුරුදු 3මාරක් අපිත් එක්ක හිටපු මිනිස්සයා නෙමෙයි. පුදුමයටපත් වෙලා. අර කලින් දවසේ රජකුසේ දිනාගත්තු මිනිසුන් සවුන්දා දවස වෙනකොට උන්වහන්සේ මිනිස්සුන්ගේ සිත්වල උන්වහන්සේ ගැන වෛරය, කේන්තිය, ප්‍රතික්ෂේපය ඇති කරන්න උන්වහන්සේ වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ළමයි යන්න. පස්සේ එකේ මේ මුල් ගිවිසුමේ යසායා පොතේනු යෙරමියා පොතේනු අර ගැටලුවක් නැහැ. ඒක ඕනේ නැහැ. අපි ඉස්සරහට යමු. ෂෙඩියුල් එකේ. සවස මාක් 11 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ සන්ධ්‍යාවේවි. කියවන්න හරි. සවස් වූ කල්හි උන්වහන්සේ නුවරින් පිටත්ව ගියසේක. ඊට පස්සේ එකද තියෙන්නේ? ඩන්. ඔන්න සවුද දවසේ උන්වහන්සේ දේවමාලිගාවේ මාර කෝලහලයක් කරා. හරි සරලව කිව්වොත් නිකන් ඒක ඇවිල්ලා වෙනම විකෘතිමත් ස්ථානයක් වුණා. ආයේ කාටවත් හිතා ගන්න බැරි, කාටවත් අදාහ ගන්න බැරි මුළු සවුන් දවසේ මැදට කාටවත් ඇතුළට යන්න දෙන්නේ නැතුව කෑ ගහලා උගන්වන්න ගත්ත සවුදා. මගේ පියාගේ ගෘහය සොරුන්ගේ ගෘහයක්ද බලව. ඒක දෙවියන් වහන්සේගේ යාඥා කරන ගෘහයක්. තොපි එකකුවත් ඇතුළට එන්න දෙන්න බෑ. දැන් මෙයාට ගහන්නත් ඕනේ මිනිසුන්ට එකතු වෙලා. මිනිස්සු ගහන්නත් බය. ඇයි? මෙයා හාස්කම් කරන්නෙක් නේ. මෙයා හාස්කම් කරන්නෙක්. මෙයා ලාසරුස් මලංගෙන් එකට වගේ හැමෝම දන්නවා. ගහන්න ළඟට යන්න බෑ මොන හරි කරයි කියලා. යේසුගේ බැල්ම තියුණු වැඩි මේ වෙලාවේ. මොකද මේක මාර සීරියස් කරන හැබැයි කවදාකවත් තුමා නොකරපු දේවල් මේවා. අපිට හිතන්න තියෙන එක කවදාකවත් මිනිහෙකුට කේන්තියකින් හැසිරීමක් පෙන්වපු නැති ජේසු. මහා කේන්තියකින් හැසිරලානේ මහා විකෘති හැසිරීමක්. හිතන්න බැරි ප්‍රතික්ෂේපිත හැසිරීමක්. ඒ සමුද දවස දේවමාලිගාව ඇතුලේ මහා විකෘතියක්. ඉරිද හඳුනගත්තු ජේසු නෙමෙයි දැන් සමුදා ඉන්නේ. එකම දේ එතුමාට ආවේනික හැසිරීම රටාව එතුමා නැති හින්දා එතුමාට හරිම අන්කම්ෆර්ටබල්. ඒ කියන්නේ ජේසුට පුරුදු පරිසරය නෙමෙයිනේ ළමයි මේ. පුරුදු හැසිරීම නෙමෙයි. ජේසුට පුරුදු නෑ මේ බඩු පෙරලලා මිනිසුන්ට පාට් එක දාලා බෙල්ලෙන් අල්ලලා තර්ජනය කරනවා ජේසුට පුරුදු නෑ. පව් කරලා ඒ දඟුවනේ ආදම් සහයව තියාගත්තු කෙනානේ ජේසුස් වහන්සේ කියන්නේ. එතනින් එළවල දානෝනේ ගහලා එදා ගෙඩි කාපු දවසේම. ඒත් මොකද කරේ? ඇඳන් හිටපු ඇඳුම කොලාතු වලින් ඇඳන් හිටපින්ද ඕක දැන් මැරෙන්න යනවා උඹලට ජීවිතේ නැහැනේ කියලා සතෙක් අරගෙන සතාගෙන් ඇඳුම අන්දලා එළියට යව්වේ. එහෙව් ජේසු. ලොකුම වරද වෙච්ච වෙලාවේ. නමුත් දේමාලිගාවේ මිනිස්සු කෑ ගහනවා, මිනිස්සු බඩු විකුණනවා. ඒකට ජේසුස් වහන්සේ ඒ වරදට ජේසුස් වහන්සේ මුළු දේමාලිගාවම පෙරළුවා. කන පිට හරවලා දැම්මා. ඉතින් හිතලා බලන්න සමහර වෙලාවට අපිට අපි කියන්නේ පාස මට එතන ඉන්න අපහසුයි. ඇයි? මට නිකන් රස්නේ වැඩි පාස මට නිකන් මට දාඩියට ඉන්න අමාරුයි. අපේ ෆිසිකල් බොඩි එකේ තියෙන ඒ කම්ෆර්ට් අපිට තියෙන පහසුව අපි කොච්චර හොයනවද?
පුටුව ගිඳගත්තත් මට මේ පුටුව පහසු නැතින පාස මං ඉඳගත්තේ නැහැ. අපි නේද මිනිස්සු. ජේසුස් වහන්සේගේ ඔරිජිනල් නේචර් එකේ තියෙන්නේ මිනිස්සුන්ට ප්‍රේමයෙන් වරද වටහලා දෙනවායි කියන ජේසුගේ හැසිරීමේ ජේසු මහා විකෘති හැසිරීමක ඉන්නවා දේමාලිගාව ඇතුලේ. ඒ විකෘති හැසිරීම ඇතුලේ ජේසුස් වහන්සේගේ සිත පහසුවෙන් එක කළා නෙවෙයි. හරි එක භාජනයක් අරන් යන්න දුන්නේ නැහැ කියලා කියනවා දේමාලිගාව ඇතුලට. එක භාජනයක්. ඔක්කොම පෙරළුවලු. හරි ඒ සිදුවීම එතන මහා විචිත්‍රවත් සිදුවීමක් ඒක. උන්වහන්සේගේ හැසිරීම ඒක. ඒක නිකන් අර සෙනඟ ගොඩක් මැද්දේ හිතලා බලන්න. කුරුල්ලෝ සත්තු එහාට යනවා දුවනවා මෙහාට කෑ ගහනවා බැටළුව කෑ ගහනවා එළුව කෑ ගහනවා පරිවියල්ලන්න එක පිරිසක් ඒ පැත්තෙන් දුවනවා වැටිච්ච සල්ලි ඔක්කොම අහුල ගන්න අර ගෙනාවු සල්ලි ගෙනාව මිනිස්සු සල්ලි තියන් ඉරෝ මිල මාරු කරන ඒක අහුලන්න දඟලනවා ජේසු මෙහෙන් කෑ ගහනවා. අර බූරු වගේ පිටේ ආපු ජේසුස් වහන්සේ සවුන්ද දවසේ සිංහෙක් වගේ දේමාලිගාවේ වැඩ කරා. ඒ වෙහෙස ඒ මහන්සි එක්ක ජේසුස් වහන්සේ සඳුදා පිටත් යනවා ලාසරුස්ගේ ගෙදරට. තමන්ගේ සේෆ් හවුස් එකට. ඇයි ඒ සවුන්ද දවසේ හැසිරීම කොමන් බිහේවියර් එක නෙමෙයි හින්දා හරිම ටයර්ඩ් ජේසුට. හරිම මහන්සි ළමයි. ඉතින් සඳුදා හවස උන්වහන්සේ ලාසරුස්ගේ ගෙදරට නැවත ගියා. ඊළඟට 4 වන දිනය අඟහරුවාදා දවස. හරි. බෙතානියේ සිට යෙරුසලම දක්වා පැමිණීම පරස්පර ඉගැන්වීමල දවස. ඒ දවසට අපි කියන්නේ පරස්පර ඉගැන්වීමල දවස. ඒ කියන්නේ ජේසු කියන එකකට එකක් කන්ට්‍රෝවර්ෂල් එකකට එකක් ගැලපෙන්නේ නැහැ. එකක් මෙහෙම කියලා එකක් අර එහෙම කියනවා. ඉතින් මොකක්ද අවුලක්? නිර්මාණය වෙමින් නිර්මාණය කරමින් ඉන්නවා ජේසු. එනිසා එදාට අපි කියන්නේ පරස්පර ඉගැන්වීමල දවස. 4 වෙනි දිනේ අඟහරුවාදා. ශුද්ධ මතයෝ 21 වන පරිච්ඡේදයේ 20 සහ 21 පදයන්. ගෝලයෝ ඒ දැක අත්තික්කා ගහ වහාම වියලුනේ කෙසේද කියා මවිතු වූය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි. නුඹලා සැකනකොට ඇදහිල්ල ඇතිව සිටිනවා නම් අත්තික්කා ගහට කළ දේ නුඹලා කරනවා පමණක් නොව ඉදිරි මොහොතේ වැටේවයි මේ කන්දට කීවත් ඒ සිද්ධ වන්නේය. හිමිදිරි උදෑසන ශුද්ධ මාක් 11:20 සිට 26 දක්වා. ඇදහිල්ලේ බලය. ඔහු පස්වදා උදේ යන කල අත්තික්කා ගහ මුල පටන් වියලී තිබෙනවා දුටුවෝය. පේත්‍රුස්ද සීකොට රබ්බි බැලුව මැනව ඔබ ශාප කළ අත්තික්කා ගහ වියලී තිබේ යයි කීවේය. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න. සැබෑවක් නුඹලාට කියමි. කවරෙක් නමුත් මේ කන්දට කතා කොට ඉදිරි මුහුදේ වැටෙන්නයි කියා තමාගේ සිතින් සැක නොකොට තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම් ඒක ඔහුට සිදුවන්නේය. එබැවින් නුඹලාට කියමි නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න. ඒවා නුඹලාට ලැබෙන්නේය. නුඹලා යාඥා කරමින් සිටින කල ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇතනම් නුඹලාත් කමා වෙන්න. done. එච්චරයිනේ. ඔන්න 4 වෙනි දවස් නැත්තම් අඟහරුවාදා. අඟහරුවාදා උදේ අර පරස්පර ඉගැන්වීමක්. මොකද්ද සඳුදා උදේ පාන්දර යනකොට දැක්කා අත්තික ගහේ කොළ පිරලා තිබුණා, ගෙඩි නැහැ. ගෙඩි නැති අත්තික ගහට උන්වහන්සේ කියලා ශාප කරා තවදුරටත් මේක ගෙඩි හැදෙන්නෙත් නැහැ කියලා. අඟහරුවාදා උදෙන්ම එනකොට මෙන්න බොලව් ගෝලයන්ට පේනවා අර ගහ වේලිලා ගිහලා මුල ඉඳලම කොළවරින් පිරලා තිබිච්ච ගහ අඟහරුවාදා එනකොට පේනවා මේක මුල ඉඳලම වේලිලා ගිහිල්ලා. දැන් ජේසුස් වහන්සේ සඳුදා කිව්වේ මේකට ආයේ ඵල දරන්නේ නැහැ කවදාකවත් කියලානේ. නමුත් මෙතන කියනවා නෑ යාඥා කරලා ඉල්ලන කොයි දෙයක් නමුත් හම්බ වෙනවලු. තේරුණා නේද මේකේ තියෙන පරස්පර ගැනීම කියලා කියන්නේ මේකට. ජේසු මේක කරලා පෙන්නුවේ ඇයිලු නෑ උඹලටත් දැන් ඔය පේනවනේ ඉස්සරහා තියෙන කන්ද එහා පැත්තේ ඔලිව කන්ද පේන්නේ. ඔය කන්ද දැන් උඹලා කතා කරලා කිව්වොත් ඔය කන්ද ඉස්සරහට වැටෙන්න ඕනේ කියලා. ඇදහිල්ලෙන් කියනවා නම් ඒක සිද්ධ වෙන්න පුළුවන්. සඳුදා හිටපු මානසිකත්වයේ ජේසු නෙමෙයි දැන් මේ අඟහරුවාදා කතා කරන්නේ. අඟහරුවාදා ජේසු දෙනවා උපදේශක් ගෝලයන්ට යාඥා කරනවා නම් උඹලා. ඒ යාඥාවට බලය තියෙනවා
මේක කරලා මේක වෙනස් කරන්න මම දැක්කනේ. මේ ගහේ කොළ සම්පූර්ණ නැති වෙලා දැක්කනේ. ඒක උඹලට කරන්න පුළුවන්. උඹලා යාඥා කරන ඉන්න කොයි දෙයක් නමුත් ඒ විදිහට ඒක සිද්ධ වෙනවා. ඇදහිල්ලට ඒක ඒ සිදුවීම ඇදහිල්ලට ගේනවා. පැහැදිලි නේද? ඒතර සදුදා මේක ජේසුස් වහන්සේ කතා කරව ක්‍රියාත්මක කරපු හදවත නෙමෙයි අඟහරුවාද වෙද්දී මේ ප්‍රකාශය තියෙන්නේ. ඒකයි මේක පරස්පර ඉගැන්වීමේ දවසක් කියන්නේ. කෙසේ නමුත් අපි ඇදහිල්ල උදෙසා මේ කොටස ඕන තරම් අපි සභා ඉතිහාසයේම අපි ඕන තරම් පාවිච්චි කරනවා. කන්දකට පවා කතා කරොත් ඇදහිල්ලෙන් ඒක ඉදිරි මුහුදට වැටෙනවායි කියන එක යේසුස් වහන්සේ අඟහරුවාද දවසේ ඉගැන්වීමේ දවසක් හැටියට පාවිච්චි කරන්නේ. ඒ ඉගැන්වීමේ දවසට මුලාරම්භයේ ගන්‍යුන් වහන්සේම ඇදහිල්ල කියන එකයි ළමයි. ආමෙන්. ඇදහිල්ල කියන්න මාත් එක ඇදහිල්ල. ඇදහිල්ල. අඟහරුවාද දවසේ උන්වහන්සේගේ ජීවිතයේ තවත් එක්තරා පුදුමාකාර වෙහෙසකාරී දවසක් වෙන්න යන්නේ. ඒ වෙහෙසකාරී දවස ගෝලයෝ ජේසුත් එක්ක ඉඳලා දකින්න යන්නේ. ඒ දකින්න යන ගෝලයන්ට ජේසු බලාපොරොත්තුවක් තියෙනවා වේලාසනම උඹලා යාඥා කරලා කිව්වොත් ඕනම දෙයක් උඹලගේ ජීවිතවල වෙනස් කරගන්න පුළුවන්. ජේසු බලාපොරොත්තුවක් තියෙනවා එහෙම. හරි. ඔයාට මතක් කරන්න ඕන අඟහරුවාදා දවසේ උදේම දැන් ඔයා ඉන්නේ. හොඳට ඔයා ඉන්න තැන මේ ගමන මාත් එක්ක ඇවිදිනවා නම් මේ සතිය මේ වෙද්දි වේලිච්ච අත්තික ගහක් ඔයාට පේනවා. වටේ ඉන්න ගෝලියෝ ටික ගිහිල්ලා එක්කෙනෙක් දෙන්නේ ගහ අල්ලලා බලනවා. මාරයි නෙමෙයි පොතු ගැලවෙනවා මේ කැලි ගැලවෙනවානේ. ජේසු කියනවා පැත්තකට අවිල්ලා අත්තික ගහින් මේ වගේ තමයි අර කන්දර උඹලා පෙන්ලා කතා කරත් ඒකත් ඉස්සරහට වැටෙනවා. අඟහරුවාදා උදේ දවසේ යේසුගේ අවසාන සතියේ උන්වහන්සේ පටන් ගන්නවා එක විශ්වාසයක් ගෝලයන්ට තියලා. මොනවද කියන්නේ? යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න සැබෑවක් නුඹලාට කියමි. කවරෙක් නමුත් මේ කන්දට කතා කොට ඉදිරි මුහුදේ වැටෙන්නයි කියා තමාගේ සිතින් සැක නොකොට තමා කියන දේ සිදුවේයි අදහන්නේ නම් ඒක ඔහුට සිදුවන්නේය. ප්‍රේමන්දනි මේකේ ජේසු මේ භාවිතා කරන ගෝලයන්ව ශක්තිමත් කිරීම තියෙන්නේ අඟහරුවාද දවසේ වෙන්න යන සිදුවීම එච්චර භයානකයි. ඒ කියන්නේ කොච්චර භයානකද ගෝලයන්ගේ ඇදහිල්ල නැති වෙන සෙලවෙන තරමට භයානකයි. උඹලා දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් ඇතුවම ඉඳපල්ලා. උඹලා හිතන උඹලා බලාපොරොත්තු වෙන දේ කරගන්න පුළුවන් දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන්. ඒක උන්වහන්සේ මොටිවේට් කරනවා මේගොල්ලන්ව. ඉතින් අඟහරුවාදා උදේ ඕගොල්ලෝ ජේසුත් එක්ක මේ ගමන ජේසුයි ගෝලයෝ ඇවිදගෙන යනවා. ඕගොල්ලෝ මාත් එක්ක මේක බලාගෙන යනවා නම් ඕගලන්ට මම කියන පණිවිඩය ජේසුගේ මේ ඉගැන්වීම අහලා සමහරක් දේවල් ජීවිතේ අපි ඇදහිල්ල භාවිතා කරාට අපි යාඥා කරාට අපි සැකයක් එක්කයි කරන්නේ. සැකයක් එක්ක. විශ්වාසය වේගයෙන් එන්නේ නැති තැන උන්වහන්සේ ඉදිරියේ අපිට තියෙන සැකයක්. පාස්මම සැක කරේ නැහැ නමුත් මම ලොකුවට විශ්වාස කරේ නැහැ. ඒ විශ්වාසය වේගයෙන් එන්නේ නැත්නම් එතන නිර්මාණය වෙලා තියෙන සැකයක්. ඒ හිස්තැන. සැක නොකොට සැක නොසිතා. ඒ ඇදහිල්ල තියෙන්න ඕනේ මාර ඇදහිල්ලක් වගේ කටේ තියෙනවා වගේ ඇසිරීමේ තියෙනවා යාඥාවේ තියෙනවා. හැබැයි වගේ හිතේ තියෙනවා සැකයක්. වෙයි කියලා නම් අනේ මන්ද පාස නමුත් ඉතින් මං ඇදහිල්ලෙන් ඉන්නවා. ජේසුස් උත්තරයක් දෙනවා අඟහරුවාදා උදේ. සමහරක් දේවල් ජීවිතේ තාම ඔයා දැකලා නැත්තම් ඔයාගේ ඇදහිල්ලේ අඩුවක් නැහැ. ඔයා දෙවියන් වහන්සේ කරේ තියෙන විශ්වාසයේ අඩුවක් නැහැ. හැබැයි යකා ඇති කරපු සැකයක් ඔයාගාව තියෙනවා. සැකය කියලා කියන්නේ මොකද්ද? යකා ඉස්සෙල්ලම දෙවියන් වහන්සේගෙන ඇති කරේ. ඒවට පළවෙනි පාපය අකීකරුකම ඇති වෙන්න යකා ඒවට දුන්නා වූ සර්පය හරහා දුන්නා වූ ඕවදන තමයි. උඹලගේ දෙවියන් වහන්සේ ඇත්තටම උඹලට ප්‍රේම කරනවාද? ඇත්තටම උඹලාව උඹලගේ දෙවියන් වහන්සේ වගේමද තියලා තියෙන්නේ? සැකය තමයි සර්පයා විසින් ගෙනාපු පළවෙනි එළිදරව්. සර්ප දේව ධර්මය තුලේ. අඟහරුවාදා උදෑසන යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා සැක නොකොට අර සර්ප දේව ධර්ම ටික සර්පයා තමාව දෙවියා හැටියට පෙන්නගත්තු යකාගේ ඒ උගන්නගත්තු ධර්මයේ ටික එළියට ගෙනාවු සර්පයාගේ හැසිරීම් සිත උඹලා ගාව තියෙනවා නම් ඒකට ඇදහිල්ලට භාවිතා වෙන්න බෑ එකට. ඒකට ඇදහිල්ලටයි දෙකම එකට වැඩ කරන්න බෑ. ඉතින් අඟහරුවාදා උදෑසන යේසුගේ අන්තිම සතියේ ඔයාලට කියන්නේ මම ආත්මිකව සැකය නැත්තම්
ඇදහිල්ල තියෙනවා කියලා කියන්න ඕනෙත් නෑ. සැකේ නැත්තම් ඉතුරු වෙන්නේ ඇදහිල්ල විතරයි. ඇදහිල්ල විතරයි ඉතුරු වෙන්නේ. සැක නොකිරීම කියන්නේම ඇදහිල්ලෙන් පිරලා ඉන්නවා කියන එකයි. අපි දේශයක විමුක්තියක්, දේශයක ජයග්‍රහණයක්, දේශයක පිබිදීමක් බලාපොරොත්තු වෙමින් ඉන්න සෙනඟක්. ඉතින් සැක නම් ඔයාට ඒ ඇදහිල්ල ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඔයාගේ. හැබැයි උන්වහන්සේ කරන්න හදන දේ නවත්තන්නත් බෑ. එතකොට සැක කරන ඇදහිල්ලත් එක්ක වට ගමනක් යන්න බෑ. සැක වෙන තැන ඇදහිල්ල බාල වෙනවා දන්නේම නැතුව. ඔයාගේ ඇඟ කොච්චර ලොකුද ශරීරය, ඔය ඇඟට ඇඟේ ශරීරයේ ප්‍රමාණයට විස බීජ ඇතුල් වෙන්නේ නැහනේ. විස බීජ ඇතුල් වෙන්නේ මෙන්න මෙච්චරයි. ජර්ම් එකක්. ජර්ම් ලක්ෂයක් කෝටියක් ඇති මෙන්න මේකක. ඒ ප්‍රමාණය මෙච්චරයි. එයා ඔයාගේ ඇඟේ තරමට ජර්ම්ස් ඇතුල් වෙන්නේ නැහැ ඔයාට. එයා ඇතුළට ගියොත් මොකද වෙන්නේ? මුළු ඇඟම අඩපණ කරනවා. මුළු ඇඟේම විස බීජ පැතිරෙනවා. වගේ සැකය කියන්නේ අන්න එහෙම එකක්. ඇදහිල්ල කොච්චර උස්මහතර තිබුණත් සැකය කියන විස බීජයට පුළුවන් උස්මහත ඇදහිල්ල අඩපණ කරන්න. සැකය කියන්නේ මේ මයික්‍රෝ මේ වගේ ලෙවල් එකේ පොඩි එකක්. වැලියටයක් කියලා හිතන්නකො සැකේ. ඒවට සර්පයා දැම්මේ නෑ මේ මහ කළු ගලක් තරම් සැකයක්. දැම්මේ වැලියට එක සැකයක්. ඒක මං කිය විස බීජයකට පුළුවන් මුළු ශරීරය පුරා පැතිරලා මුළු ශරීරෙම අඩබඩ කරලා ඔයාගේ ඇඳක මෙහෙම තියලා තියන විස බීජයකට පුළුවන්.